නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. එහෙමනම් මේ මහන්සි වෙලා මගේ මේ හුදික් වෑයම කීයක්වත් හොයාගන්න බලාපොරොත්තු වෙන්නේ මගේ හුදික් වෑයම සම්මා සම්බුද්ධ ශාසනයේ දියුණුවට. ඒ නිසා ඒකයි මේ මහන්සි වෙන්නේ. එහෙමනම් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දියුණුවට පාලි භාෂාව රැඳෙන්න ඕනේ. පාලි භාෂාවෙන් තමයි ධර්මයේ තියෙන්නේ. පාලි භාෂාව ලෝ නොරැඳුනොත් එම මේක පවතින්නේ නැහැ ශාසනය. කවුරුත් අපාගත වෙනවා නිවන් දකින්න ක්‍රමයක් නැහැ. හොයාගන්න බෑ ක්‍රමයක්. ඒ නිසා මක්කාරි සින්දු කෑලි කියලා නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඊගාවට බලන්න බුද්ධානං ධම්මානං සංඝානං චෝරානං කස්සකානං දේවානං නරානං මෙන්න මෙහෙම බිඳුව තිබුණොත් අකාරාන්ත සද්දිකාකට මේ විදිහට බිඳුව තිබුණොත් මෙන්න මෙහෙම සිංහල තේරුම් දෙකක් පාලි භාෂාව වෙනවා. බුද්ධානං බුදු වරුන්ට තව එකක් බුදු වරුන්ගේ ධර්මයන්ට ධර්මයන්ගේ සංඝයන්ට සංඝයන්ගේ නැත්නම් සමූහයාගේ චෝරාණං සොරුන්ට සොරුන්ගේ කසකානං ගොවියන්ට ගොවියන්ගේ දේවානං දෙවියන්ට දෙවියන්ගේ නරානං මිනිසුන්ට මිනිසුන්ගේ දැන් අපි දන්නවා මේ විදිහට ආනං 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 කියලා මේ ශබ්ද වෙන්නේ. බුද්ධානං ධම්මානං සංඝානං චෝරානං කස්සකානං දේවානං නරානං මේ විදිහේ ශබ්ද ත්‍රිපිටක ධර්මයේ 10 ගානක් 100 ගානක් 10 ගානක් මෙහිම ආනං 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 කියලා ශබ්ද වුණොත් තේරුම් දෙකමයි එන්නේ තුනක් එන්නේ. ඒකයි බුද්ධානම් බුදුවරුන්ට බුදුවරුන්ගේ ධම්මානම් ධර්මයන්ට ධර්මයන්ගේ සංඝානම් සංඝයන්ට සංඝයන්ගේ චෝරානම් සොරුන්ට සොරුන්ගේ කස්සකානම් ගොවියන්ට ගොවියන්ගේ දේවානම් දෙවියන්ට දෙවියන්ගේ නරානම් මිනිසුන්ට මිනිසුන්ගේ මේ විදිහට තමයි භාවිතාවෙන් මේ ගියේ කියන අදහස මෙහෙම භාවිතාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. අපි තේරුම් ගන්නවා තථාගත දේශනේ කියාගෙන යනකොට ත්‍රිපිටක ධර්මයේ මේ විදිහට විභක්තිය වල එනකොට මේක චතු විභක්ති චතුති චතු බහුවචන එන විට මේ උන්ගේ
උන්ට උන්ගේ කියන එක තමයි භාවිතා වෙන්නේ. එහෙනම් දැන් අපි ඊළඟට යනවා මෙන්න මෙහෙම අපිට අහු වෙනවා මේ වචනය. බුද්ධි ධම්මේ සංඝේ මෙහෙමත් ලියන්න පුළුවන්. සංඝේ කක ගගන් දාලා ලියන්න පුළුවන්. කක ගගන් කියන එක දාලා ලියන්න පුළුවන්. සංඝේ නරේ දේවි චෝරේ කුමාරී. දැන් මේ බලන්න ඕන කෙනෙකුට වටහා ගන්න පුළුවන් ඒ වලින් ඇදෙන බුද්ධේ ඒ ධම්මේ ඒ සංඝේ ඒ නරේ ඒ දේවී ඒ චෝරේ ඒ කුමාරී ඒ. එහෙමනම් එහෙම ඒ හඬින් අවසන් වෙන අකාරාන්ත ශබ්දවල මෙහෙම තේරුම් දෙකක් තියෙනවා. එහෙම වෙනකොට එකක් තමයි බුද්ධි බුදු හිමි කෙරෙහි කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා බුදු වරුන්. මම හල්ලා යන්නේ ඉන්න මූල. ධම්මේ නම් ධර්මයේ කෙරෙහි කියලා තේරුමක් තියෙනවා. අනිත් එක ධර්මයන්. මේක සංඝේ නම් සංඝයා කෙරෙහි කියලා තේරුමක් තියෙනවා. සංඝයන් නරේ නම් නරයා කෙරෙහි කියලා තේරුමක් තියෙනවා. නරයන් දේවී නම් දෙවියා කෙරෙහි කියලා තේරුමක් තියෙනවා. දෙවියන් චෝරේ නම් සොරහා කෙරෙහි කියලා තේරුමක් තියෙනවා. සොරුන් කුමාරී නම් කුමාරයා කෙරෙහි කියලා තේරුමක් තියෙනවා. කුමාරයන්. එහෙමනම් මේ පාලි පාඩම අපි මේක කිසි කෙනෙක් මිල මුදලක් ගන්න YouTube channel එකේ subscribe කරන්න කරන පාඩමක් නෙමෙයි. මේක හුදෙක් බුද්ධ ශාසනයගේ දියුණුව වෙනුවෙන්ම කරන පාඩමක්. මේ පාලි පාඩම ඉගෙනගෙන ගිහි පැවිදි ඕන කෙනෙක් ත්‍රිපිටක ධර්මයේ කියවන්න හුරු වුණාම අපිට පින් සිද්ධ වෙනවා. එහෙනම් මේකට පූර්ණ සහයෝගය දෙන්නේ අපේ තංගල්ල නලගම කොළොම්මාරුවේ ඒ දුලිත දුලසඳු පුතත් අපේ පින්වත් මෙතිනිය චන්ද්‍රිකා ගුණරත්න මහත්මියක් තමයි මට මේ පාඩමට පූර්ණ සහයෝගය දෙන්නේ. එහෙමනම් හුදෙක් සම්මා සම්බුද්ධ ශාසනයේ දියුණුවට අදත් පාඩම් තුනක් අපි විශ්වගත කළා. එම නිසා මේ තථාගතයෝ දේශනා කළ ශාසනය රැකෙන්න චිරන් දිබ්බතු ලෝකස්මින් සියෝදන්තත් සත්තු ශාසනං චිරන් දිබ්බතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං. සම්මා සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් බැබලේවා යන අදහසින් තමයි මේ පාඩම කරන්නේ. එහෙනම් මේක ළමයින්ට මෙහෙම ඉගෙන ගත්තාම දහම් පාසල් විභාග වලට දහම් පාසල් ගුරුවරුන්ට ගුරුවරියන් පාලි භාෂාව නොදන්න අයට ඒ වගේම ලොකු පොඩි හාමුදුරුවරුන් ඒ වගේම
තරාතිරමකින් තොරව බුද්ධ භාෂාව මාගදී භාෂාව ඉගෙන ගන්න හැමෝටම මේ පිහිට වේවා යන මගේ එකම පැතුමයි.